ඔන්න අපි අද කියන්නේ ලෝකෙ ලොකුම බීජය ගැන. මේක තමයි කොකෝඩිමර්. කොකෝඩිමර් කියන්නේ තල් ගහක්. සාමාන්‍යයෙන් ලංකාවේ උතුරු ප්‍රදේශයේ දකින්න ලැබෙන තල් ගහේ හැඩයෙන්ම යුක්තයි. ඒත් මේක ලංකාවේ තල් වලට වඩා විශාලයි. පත්‍රයක් පවා මීටර් 10ක් තරම් ලොකුයි. අප්‍රිකාවට ආවේනික මේ තල් වර්ගය දැන් තියෙන්නේ ඉන්දියන් සාගරයේ පිහිටි සීෂෙල්ස් දූපත්වල විතරයි. මේ බීජයේ පෙනුම නිසාම නොයෙක් ජනප්‍රවාද පවා ඒ වටා ගෙතිලා තියෙනවා. කොකෝඩිමර් ගස්වල ගැහැණු හා පිරිමි කියලා වර්ග දෙකක් තියෙනවා. ඒ වගේම පොල් ගෙඩි වගේ වතුරට වැටුනම පාවෙලා ගිහින් පැලවෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ බීජයේ බර නිසා වතුරට වැටුන ගමන් ගිලිලා පතුලට යනවා. එහෙම වතුරට වැටිලා කාලයක් තිබුණම ලෙල්ල දිරලා මැද කොටස පාවුණත් ඒ වෙද්දි පැලවෙන්න තරම් සාරවත් බවක් මේ බීජයේ නැහැ. ඒ නිසා තමයි මේක වඳ වී යන ශාකයක් වගේම සීෂෙල්ස් දූපත්වලට සීමා වෙලා තියෙන්නේ. මේ බීජය මුහුද තිබිලා උඩට එන විදිහ දැකපු නාවිකයෝ ඒ කාලේ හිතලා තියෙන්නේ මේ ගෙඩි මුහුදු පතුලේ තියෙන ගස් වර්ගයක හැදෙනවා ඇති කියලා. ඒ වගේම මේ ගෙඩි තල් ගහෙන් වැටෙනවා දැකපු ජනතාව මේ තල් ගහ ගරුණා කියන පක්ෂියාගේ නිවහන බවත් මේ ගෙඩි ඒ පක්ෂියාගේ බිත්තර බවටත් විශ්වාස කරලා තියෙනවා. මේ බීජයේ හැඩරුව කාන්තා ශරීර කොටස් වලට සමාන නිසා මිත්‍යා විශ්වාස එක්ක මේවා ඉහළ මිලකට අලෙවි වෙලා. ඒ වගේම මේ බීජය සියලු විෂවලට ඖෂධයක් කියලත් අතීතයේ විශ්වාසයක් තිබිලා තියෙනවා. මේ නිසාම මාලදිවයිනේ හිටපු රජ කෙනෙක් මේ බීජයක් කවුරුන් හෝ වෙරළේ තිබී ඇහින්දොත් ඒ රජුට ලබා දිය යුතු බවට නීතියක් පනවලා තිබිලා. ඒ වගේම රෝම අධිරාජ්‍යයා වුණ දෙවැනි රුඩොල්ෆ් ඒ කාලේ රන්කාසි 4000කට මේ බීජයක් මිලට අරගෙන තියෙනවා. 1602 දී පෘතුගීසීන්ට එරෙහිව සටන් කිරීමත් එකල ඉන්දුනීසියාවේ බැන්ටම් අගනුවර ආරක්ෂා කිරීමත් වෙනුවෙන් ලන්දේසි අඩ්මිරාල් වුල්ෆර්ඩ් හර්මන්සන්ට තෑග්ගක් විදිහට ලැබිලා තියෙනෙත් මෙයින් බීජයක්. මේ බීජයේ පෙනුම නිසාම කවියන් අතරත් මේක ඉතාම ජනප්‍රිය වෙලා. 1769 දී ජින් ඩුචමින් කියන නාවිකයා සීෂෙල්ස්හි දෙවැනි ලොකුම දූපත වන ප්‍රස්ලින් දූපතට ගිහින් මේ බීජ විශාල ප්‍රමාණයක් නැවේ පටවගෙන ඇවිත් ඉන්දියානු වෙළඳ පොළවල විකුණලා. ඊට පස්සේ තමයි මේක සාමාන්‍ය ගහක ගෙඩියක් බව දැනගෙන අසාමාන්‍ය මිල ගණන් අඩු වෙලා තියෙන්නේ. කොකෝඩිමර් ගහක උස මීටර් 30ක් විතර ඇති. මේ ගහක් පළ දරන්න අවුරුදු 25ත් 50ත් අතර කාලයක් ගත වෙනවා. ඒ වගේම මේ ගෙඩියක් ඉදෙන්න අවුරුදු 10ක් විතර යනවා. මේ තල් ගහකට අවුරුදු 200ත් 800ත් අතර ආයු කාලයක් තියෙනවා. කොකෝඩිමර් බීජයක විශ්කම්භය සෙන්ටිමීටර් 50ක් විතර ඇති. ඒ වගේම එක බීජයක බර කිලෝ 15ක් 30ක් විතර වෙනවා. ඒ නිසා ලෝකෙ ලොකුම බීජය වගේම බරම බීජය වෙන්නේ කොකෝඩිමර්. එහෙනම් තවත් දවසක හරියටම මේ වෙලාවට හමු වෙමු. රැඳී ඉන්න අපිත් එක්කම මේ ලෝකෙ ලොකුම දේ හොයන මෙගා ලිස්ට්.